පබයි ඇගේ සැමියාවන නිමලුයි ගමනක් යාමට තීරණය කළා. ඔවුන්ගේ ගමන දැනටමත් සැලසුම් කරලයි තිබුණේ. ඒත් එක්කම පබා නිමල් ළඟට ඇවිත් මෙන්න මෙහෙම කිව්වා. නිමල් මේ අහන්නකෝ. ඇත්තටම නිමල් අපි කෝච්චියෙන් පිටත් වෙලා බදුල්ලට ගියත් වැදගත්ම දේ කරගන්න බැරි වුණානේ. මොන වැදගත් දෙයක්ද? ඇයි අනේ හොටල් එකක් බුක් කරන එක අර මගේ යාළුවා භාග්‍යා එයා නම් කිව්වා ඉන්ටර්නෙට් එකේ අඩුවට බුක් කරගන්න පුළුවන් කියලා. මොනවා? ඒත් අපිට පුළුවන් එහෙට ගියාට පස්සේ හොටල් එකක් බුක් කරගන්න. බදුල්ලට යනකොට රෑ වෙනවනේ. ගිහින් හොටල් එකක් හොයාගන්න පුළුවන්ද? මොකද අපි දන්න කියන අයවත් ඉන්නවා ඒ පැත්තේ. මන්නම් ඉතින් වැඩි කැමැත්තක් නැහැ. අනික අපි දන්නවා ඔය බුක් කරන තැන් මොන වගේ තැන්ද කියලා. අපිට ඕනනම් ගියාට පස්සේ තැනක් බලලා බුක් කරගන්න පුළුවන් නේ. හරි ඉතින් ඔයා ඔච්චර කියන එකේ හොඳ දෙයක් බලලා කරන්නකෝ. හරි. ඔයා ඒ ගැන කලබල වෙන්න ඕනේ නෑ. මං ඒ ගැන බලා ගන්නම්කෝ. පබයගේ කාමරේට ගිහින් ඉන්ටර්නෙට් එකෙන් හොටල් එකක් හෙව්වා. ඒ වෙලාවේ ගොඩාක් ලස්සන හොටල් එකක් ගැන විස්තර දැක්කා. අනේ මේ හොටල් එක බලන්නකෝ. හරියට මාලිගාවක් වගේ. ගානත් අඩුයිනේ. මේ වගේ හොටල් එක නතර වෙන්න තියෙනවා නම් කොච්චර දෙයක්ද අනේ? ඔයා කියන දේත් නරකම නෑ. මේ හොටල් එක නම් ලස්සනට තියෙන්නේ. පබා දෙපාරක්ම නොහිතා හොටල් එක බුක් කරා. ඊළඟ දවසේ උදෑසනම මේ දෙන්න බදුල්ලට යන්න පිටත් වුණා. ඒ දෙන්න බදුල්ලට ළඟාවන විටත් ගොඩාක් ප්‍රමාද වෙලා තමයි තිබුණේ. බබා ඔයා බුක් කරපු හොටල් එක කොයි පැත්තට වෙන්නද තියෙන්නේ? බලන්න. දැන් හොඳටම පරක්කුයි අපි දෙන්න. මේ තියෙන්නේ මෙන්න මේ පැත්තේ. මේ මල්ලි අපිට මෙන්න මේ තැනට යන්න ඕනේ. ඔයාට පුළුවන්ද අපි මේ තැනට ගෙනihin දාන්න? සර් කොහෙටද ඔයාලට යන්න ඕනේ? අපිට යන්න ඕනේ ග්‍රීන් හොටල් එකට. හරි සර්. මට ගෙනihin දාන්න නම් පුළුවන්. හැබැයි මේ තැනට නම් ගෙනihin දාන්න බෑ. මොනවා? ඒ මොකද? මට අද ටිකක් කලින් ගෙදර යන්න වෙනවා සර්. ඒ නිසා මං ඔයාලා මේ ළඟට දාන්නම්. මොකද කියන්නේ? හැබැයි එතන ඉඳලා පොඩ්ඩක් පයින් යන්න තියෙනවා. අනික මේ හොටෙල් එක තියෙන්නේ පොඩ්ඩක් කැලෑවට වෙන්න. ඒත් ඒ පැත්ත හරි නිස්කලංකයි සර්. මොකද්ද කැලෑවකට වෙන්න? හපොයි. දැන් මොකද කරන්නේ? දැන් ඉතින් යන්න ආයි ට්‍රීවිල් එකකුත් නැහනේ. හරි එහෙනම් අපි දෙන්නම මේ පැත්තට ගිහින් දාන්නකෝ. මම එදාම කිව්වා මෙහෙට ඇවිල්ලා හොටෙල් එකක් බුක් කරමු කියලා. කොහෙද? ඉතින් ඔයාගේ යාළුවා කියන දේනේ ලොකුනේ. දැන් ඒ ලොකේෂන් එකේ දාලා තිබුණද මේ හොටෙල් එක කැලෑව පැත්තක තියෙන්නේ කියලා? එහෙමනම් දාලා තිබ්බේ නෑ අනේ. ඒත් ඉතින් බලන්නකෝ මේකේ ලස්සන. ඊටම ඉතින් මේක අඩුවටනේ අපිට හම්බුනේ. මේ දවස්වල මේ ගානට වෙන හොටල් එකක් ගන්නවත් පුළුවන්ද? ටික වේලාවකින් ට්‍රීවිල් එක පාළු පාරකට ඇවිල්ලා නතර කරා. මොකද උනේ මල්ලි? ඇයි ට්‍රීවිල් එක නතර කරේ? සර් පොඩ්ඩක් ඉස්සරහා බලන්නකෝ. මෙතනින් පොඩ්ඩක් දුර ඉස්සරහට ගියාම කැලෑවක් පටන් ගන්නවා. මෙතනින් ඔයාලා කෙලින්ම ඉස්සරහට යන්න. එතනින් පොඩ්ඩක් ඉස්සරහට යනකොට සර්ලට හොටෙල් එක පෙනේ. මට නම් මෙතනින් එහාට යන්න බෑ සර්. නෑ මොකුත් නෑ. ඔයා මට මගේ සල්ලි ටික දෙන්නකෝ. මොකද මට පරක්කු වෙනවා. ටික වෙලාවක් කැලේ මැදින් ඇවිද ගිය පබාටයි නිමල්ටයි කැඩිච්ච ගෙයක් දකින්නට ලැබුණා. ඒ නිවසේ ඉදිරිපිට ග්‍රීන් හොටෙල් කියලා බෝඩ් එකකුත් තිබුණා. මේක දැක්ක පබාගේ නිමල්ගේ ඇස් උඩ ගියා. මොකක්? මේකද මේ ග්‍රීන් හොටලේ? මේක මේ පරණ ගෙයක් නේ. අනේ දෙයියනේ. මට ඔයාව විශ්වාස කරන්නයි තිබුණේ. අනේ දැන් අපි මොකද කරන්නේ? ඉතින් ඔයානේ කිව්වේ හරි අඩුයි ලාභයි ලස්සනයි. දැන් පේනවනේ වෙලා තියෙන දේ. ඔයාට ඉතින් අර මාලිගාවක් වගේ පේනවයි කිව්ව හොටෙල් එක තමයි මේ. අනේ මම නම් මෙතන ඉන්න රුපියලක්වත් දෙන්නේ නැහැ. අනේ මම නම් මොකුත් කියන්නේ. මම කොහොමත් එන්න කලින්ම කිව්වනේ. ගිහිල්ලා තැනක් බලලා ගමු කියලා. එන්න අපි ආයේ යමු. මේ මිනිස්සු අපිට බොරුවක් තමයි කියලා තියෙන්නේ. මහ ලොකුවට ඉන්ටර්නෙට් එකේ නම් දානවා ලස්සන පින්තූර. ගිහින් බලනකොට මොකුත් නැහැ. ඔයාට පිස්සු හැදීගෙනවත් එන්නවද පබා? මේ මහරෑ දැන් කොහොමද අපි ආයේ යන්නේ? අනික අපිට යන්න වාහනයක්වත් තියනවද? හරි. දැන් අපි මොනව කරන්නද? අද රෑ කොහොම හරි මෙහෙ ඉඳලා හෙට උදේම ඇවිදින්න යමු. ඔන්න ඉතින් මේ දෙන්න හොටෙල් එක ඇතුළට ගියා. හොටෙල් එක ඉස්සරහා වයසක කාන්තාවක් හිටියා. කරුණාකර ඔයාට අපිට උදව් කරන්න පුළුවන්ද? අපි මේ හොටෙල් එක ඔන්ලයින් බුක් කරලා තියෙන්නේ. එන්න සර්. සාදරයෙන් පිළිගන්නවා. මම හිතන්නේ
ඔය මැඩන්ගේ නම පබා වෙන්න ඕන. එන්න ඇතුළට එන්නකෝ. මං ඔයාලගේ කාමරේ පෙන්නන්නම්. මේ කාන්තාව පබාවයි නිමලුයි එක්කන් ගිහිල්ලා ඔහුන්ගේ කාමර පෙන්නවා. මේ කාමර හොටල් එකේ ඇතුල් වෙන තැන ඉඳන් ටිකක් ඈතින් තමයි තිබුණේ. මේ තියෙන්නේ මේ තමයි මැඩල්ලගේ කාමර. මම හිතනවා මැඩල් අපේ හොටල් එකට කැමති වෙයි කියලා. මැඩල්ලට ඕනි කෑමක් අපේ හෝටලෙන් ඕඩර් කරන්න පුළුවන්. ඕනෑම කෑම බීමක් ඕනෑම මස් වර්ගයක් අපේ හොටල් එකේ තියෙනවා. අපේ හොටල් එකට එන මිනිස්සුව සතුටු කරලා තමයි යවන්නේ. මොනවා? අනේ මෙච්චර ලස්සන කාමරයක්. නිමල් මන්නම් හිතන්නේ මේ හොටල් එක බුක් කරපු එක අපරාධයක් කියලා. අනේ බලන්නකෝ මේකේ තියෙන ලස්සන. මේ කොට්ටේ හැමත් අලුත් පිරිසිදුයි. මට නම් හිතෙන්නේ මේක මාලිගාවක් කියලා. ඔව් මාත් එහෙම්මම තමයි හිතන්නේ පබා. පිටින් ටිකක් පරණ ගතියක් තිබුණට ඇතුළට ආවහමනේ මේකේ ලස්සන පේන්නේ. මේ රූම් එකත් හරිම ලස්සනට තියෙනවා. හැබැයි මට අර වයසක උන්දව නම් වැඩි ඇල්ලුවේ නැහැ. අනික මම ඇතුළට ආවමයි සේවකයෙක්වත් මන් දැක්කේ නෑනේ. හරි දැන් ඇති. මේකේ කිසි වැරද්දක් නෑ. ඔන්න ආයෙ පටන් ගත්තා මනස්ගාත හිතන්න. දැන් හොඳටම බඩගිනි යන්නේ මටත්. අපි කාලා නිදාගමු. හෙට උදේම යන්න ඕනනේ ඇවිදින්නත්. පබයි නිමලුයි රෑ කෑම කාලා නිදාගත්තා. මධ්‍යම රාත්‍රියත් උදා වුණා. එක පාටම කවුදෝ කෙනෙක් දොරට තට්ටු කරන සද්දයක් නිමල්ට ඇහුණා. ඒ වෙනකොට පබාට හොඳටම නිින්ද ගිහිල්ලයි තිබුණේ. නිමල් දොර ඇරලා බැලුවා. ඒ වෙලාවේ නිමල් දැක්ක දෙයින් පුදුම වුණා. කුඩා විරූපී ළමයි දෙන්නේ නිමල් ඉදිරියේ හිටගෙන හිටියා. මාමේ අපිට ඔබව කන්න පුළුවන්ද? මොනවා? බුදු අම්මෝ! පබා අනේ නැගිටින්නකෝ. මේ හොටෙල් එකේ හොල්මන් ඉන්නවා. අනේ පබා නැගිටින්නකෝ. මන් දැක්ක හොල්මන් ළමයි දෙන්නෙක් ඉන්නවා. අයියෝ මාව කන්නත් ගියා. මොකද නිමල්? අයියෝ කලබල වෙන්න එපා නිමල්. ඔයා හීනයක්වත් දැක්කද? මෙන්න මේ වෙලාවේ ආයෙත් දොරට තට්ටු කරන සද්දයක් ඇහුණා. ඇහුණද? අර ආයිත් අර හොල්මන් ළමයි දෙන්න වෙන්න ඇති. මං ඇස් දෙකින්ම දැක්කනේ. අනේ පැත්තකට වෙන්න නිමල්. ඔයා මේ හොඳටම බය වෙලා. ඔය මේ හොටල් එකේ අයිතිකාරයා වෙන්න ඇති. මං හිතන්නේ මොන හරි පණිවිඩයක් කියන්න වෙන්න ඇති ඔය එන්නේ නැත්තේ. නිමල් කිව්ව දේ නොහිතා පබා ගිහින් මේ ඔයානේ. මොකද්ද කාරණේ? අනේ මට සමාවෙන්න මැඩම්. මේ මහරා නැගිට්ටව්වට මගේ දුවල දෙන්න මේ පැත්තට එනවා දැක්කද මැඩම්? දුවල දෙන්න? මොන දුවල දෙන්නද? අනේ නෑ අපි නම් දැක්කේ නෑ. ඊටම අපිට හොඳටම නිින්ද ගිහිල්ලා හිටියේ. අපි ඉතින් දොරත් වහගෙන හිටියේ. අනේ සමාවෙන්න මැඩම්. මම එහෙනම් යන්නම්. කොහේ යනවද මන්ද මේ ළමයි දෙන්න? මට නැති කරදර. පුදුම කරදර යන්නේ තියෙන්නේ. දැක්කද? මම කිව්වේ ඔයා බොරුවටනේ බය වෙලා තියෙන්නේ. මේ හොටල් එකේ අයිතිකාරිගේ ළමයි දෙන්නනේ අනේ. ළමයි සෙල්ලමට හැංගිලා ඇති. මේ ගෑනු කෙනා හැමතැනම ළමයි හොයනවා. නෑ පබා. මං හොඳටම දැක්කනේ. ඒ හොල්මන් ළමයි දෙන්නේ. පබා මං කියන දේ විශ්වාස කරන්න. අපි දැම්ම මෙහෙන් යමු. නැත්තම් මුන් අපිව කාලා දායි. මොනවද මේ කියවන්නේ? මේ රෑ කොහේ යන්නද? ඊට මොයානේ කිව්වේ මේ මහරෑ වහනයක්වත් නැහැ කියලා. බොරුවට බය වෙන්නේ නැතුව නිදා ගන්නනේ. මෙහෙම ටික වේලාවක් ගත වුණා. එකපාරටම නිදාගෙන හිටපු ඇඳ හෙලවෙන්න පටන් ගත්තා. අනේ මොකද නිමල් මේ වෙන්නේ? අනේ නිමල් මේ මොකද වෙන්නේ? ඒක තමයි මං ඔයාට කිව්වේ. මේ ඇඳ හෙලවෙනව නේද? අයියෝ මං හිතන්නේ මේ ඇඳ ඇතුලේ අද උඹලා ඉවරයි. අද අපි උඹලව කනවා. දැක්කද? මම කිව්වේ පබා. අර මං කිව්ව ළමයි දෙන්නගේ කටහඬ තමයි ඒ. අනේ ඇඳ ඇතුලෙන් නේද එන්නේ? අයියෝ. අනේ ඔව් නිමල්. තව නම් මෙතන ඉන්න බෑ. දුහමු නිමල් දුහමු. නිමලුයි පබයි දොර ඇරගෙන එළියට දුවන්න හැදුවා. දැන් ඔය දෙන්නට කොහෙවත් යන්න බෑ. මගේ ළමයි දෙන්නට හොඳටම බඩගිනි. මම ගොඩාක් මහන්සි වෙලා ඔයාලා දෙන්න මේ උගුලට අල්ලගත්තේ. එහෙනම් ළමයිනේ ඔයාලගේ කෑමවල රස විඳින්න. මෙහෙම කිව්ව යක්ෂණී එතනින් පිටත් වෙලා ගියා. පබයි නිමලුයි දැන් හොඳටම බය වෙලා ඉන්නේ.
එහෙනම් අද ඔයාලගේ අවසාන දවස. අද ඔයාලා ඉවරයි. ඔබලගේ මාංශ මගේ ආහාරයක් බවට පත්වේවි. ආව් අනේ බුදු අම්මෝ අයියෝ මගේ බඩ රිදෙනු අයියෝ මගේ බඩ ඉන්න බෑ අයියෝ මේ මොකද මේ ඔයා කෑ ගහන්නේ? අපි ඔයාව තාම කන්නවත් පටන් ගත්තේ නෑනේ. මොකටද ඔයා බොරුවට මේ කෑ ගහන්නේ? අනේ නෑ ඊයේ රෑ අපි ගස් ලැබු කනකොට මායි මගේ නෝනයි වැරදිලා ගස් ලැබු ඇට වගේක් කැවුනා. මං හිතන්නේ එදා වගේම අදත් මගේ බඩෙන් ගස් ලැබු ගහක් එන්න වගේ හදන්නේ. අයියෝ රිදෙනවා. අනේ දෙයියනේ ආයෙත් අපිට එහෙම වෙයිද? මොනවා? ඇයි ඔයාලට මොනවද කලින් උනේ? අනේ ඔව් කලිනුත් මේ වගේම වැරදියට ගස් ලැබු ඇට වගේක් අපි කෑපු නිසා ලොකු බඩේ අමාරුවක් ආවා. ඊට පස්සේ ඉස්පිරිතාලෙට මාව එක් කරගෙන ගියා. දොස්තර මහත්තුරු මගේ බඩ පළලා ගස් ලැබු ගස් ටික එළියට ගත්තා. අනේ මං හිතන්නේ ඔයාලත් අපිව දැන් කෑවොත් ඔයාලගේ බඩවලත් ගස් ලැබු ගස් හැදේවි. ඊට පස්සේ ඒ ගස් ලොකු වෙද්දි බඩ පැලිලා එළියට එයි. නිමල් බොරුවක් කියලා මේ යක්ෂ බබාලව බය කරන්න හදන බව පබාට නම් තේරුණා. ඇයත් වැඩියෙන්ම ගස් ලැබු ගහේ කතාවම කියන්න ගත්තා. මොනවා? අනේ අක්කේ මට නම් බෑ මේ දෙන්නව කන්න. මගේ බඩත් පැලෙයි. ඊට පස්සේ ඒ ගස් ලැබු බඩ පැලිලා එළියට එයි. අනේ මල්ලි පොඩ්ඩක් ඉන්නකෝ. දැන් නම් හොඳටම බඩගිනි. අනේ මට නම් බෑ. මට නම් බෑ. හරි. එහෙනම් අපි අම්මගෙන් ගිහින් අහලා බලමුකෝ මේ දෙන්නව කන්න පුළුවන්ද බැරිද කියලා. හා යන් එහෙනම්. මෙන්න මේ වෙලාවේ නිමලුයි පබයි ජනේලයෙන් එළියට පැනලා පාර දිගේ බොහෝ දුරක් හතිදාගෙන දිව්වා. තැනට සුදුසු නුවණ පාවිච්චි කරපු නිසා මේ දෙන්නගේ ජීවිතේ බේරුණා. ඉතින් ඔයාලත් මේ වගේ ගමනක් යද්දි අන්තර්ජාලයෙන්ම බලලා හැමදේම තීරණය කරන්න එපා. තවත් මේ වගේ ලස්සන කාටුන් බලන්න රෝ කාටුන් YouTube චැනලය සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් ඔයාලට සුබ දවසක්.